my channel. ඉතින් අද ඇවිල්ලා Saturday දවසක්. Saturday දවසේ මම සහ මගේ යාළුවෝ දෙන්නෙක් හිතුවා Avatar I don't know what's the Fire and Ash movie එක. ඉතින් ඒක බලන්න යන්න හිතුවා IMAX theater එකේ. ශ්‍රී ලංකාවේ IMAX theater එකේ තියෙන්නේ Havelock City එකේ Scope Cinema එකේ. ඉතින් අපි හිතුවා දෙක බලන්න යන්න කියලා. ඉතින් මේ මගේ ෆස්ට් ටයිම් තමයි මේ IMAX මූවි තියේටර් එකේ මේක බලන්න යන එක. ඉතින් බලමු කොහොමද ඒකේ අත්දැකීම වෙන්නේ කියලා. ඔයාලට කියන්න කොහොමද ඒකේ මට දැනුණ විදිහ මගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා. ඉතින් එහෙනම් stay tuned guys. මොකද යනවා මගේ යාළුවා පික් කරනවා. මම යාළුවා පික් කරගෙන එහෙමම අපි ෆිල්ම් හෝල් එකට යනවා. ගිහිල්ලා බලමු කොහොමද වැඩ වෙන්නේ කියලා. Stay tuned. Hello. Hi. කොහොමද ආගේ අවටාත් එක? ඉතින් අපි දැන් තමයි ෆිල්ම් එක බලලා මොකක්ද? පොලිස් චෙක් එකේ දාලා දැන් තමයි මම ඉඳලා. ඉතින් මම ඔයාලට මගේ අත්දැකීම ගැන කිව්වොත් IMAX එකේ ඒක හොඳයි. මොකද වෙනසක් තියෙනවා 3D ටෙක්නොලොජි එකෙන් යූස් කරගෙන අපි ෆිල්ම් බලන්න. එතකොට අර හවට වගේ ෆිල්ම් එකක් බලනකොට ඒ වෙනස සහ තියෙන යුනික්නස් එක අපිට ගොඩක් දැනෙනවා 3D ෆිල්ම් එකකින්. ඉතින් අතන මගේ point of view එකෙන් මම ඒකට හරි කැමතියි. ඒක හොඳ අත්දැකීමක් අනිවාර්යෙන් ලබාගත යුතු දෙයක්. ලබාගත යුතු අත්දැකීමක්. So I'm not used to this kind of vlog talking to vlogs. ඉතින් මම හිතන්නේ ඒක හොඳයි. ඒක අනිවාර්යෙන් experience එක ගන්න කියලා මම කියනවා ඔයාලට. ඉතින් ඒක තමයි උනේ. ඉතින් ෆිල්ම් එක කොහොමත් හොඳයි. ෆිල්ම් එකේ තියෙන අර ග්‍රැෆික්ස් අනම්මනම් ඒවා ඔක්කොම ඉතින් හොඳට අපිට බලන්න පුළුවන් මේ 3D ෆිල්ම් එකේ. IMAX එකේ අපි ඉතින් ඒක අත්දැකීම ලැබුවා. ඉතින් මේ අනිවාර්යෙන් ඔයාලත් බලන්න IMAX එකකට හරි ඔයාලා තියෙන ෆිල්ම් එක හෝල් එකට ගිහිල්ලා 3D අත්දැකීම ලබා ගන්න පුළුවන් ඔයාලට IMAX එකට ආවොත්. හරි මේක ස්පොන්සර්ෂිප් එකක් නෙවෙයි. මම ස්පොන්සර්ෂිප් ගන්න තරම් ලොකු කෙනෙකුත් නෙවෙයි. මේක ඉතින් හොඳයි. මම මේ නිකන් මට තිබ්බ අදහස් ටිකක් කිව්වේ. එහෙනම් තව vlog එකකින් හම්බ වෙමු. එතකන් see you. Bye.